සුන්නව දැම්ම ඔපරේෂන් රූම් එකට. එහෙනම් ගුණපාල මාමේ good bye. තෝමන. බම්බල්. ඔයා ඔය පොල් වතර දෙනා. මේ මිනිස්සයා මැරිලා ඔලු කට්ට දෙබෑ වෙන්න වෙඩි තියලා තියෙනවා. ඇයි බම් මේ හොස්පිටල් එක පිටිපස්සෙන් යන්නේ? ඉස්සරහින් යසර යන්න තිබ්බනේ. උඹට වෛද්‍යයන්ද බං? යකෝ දවලුත් මං ආවේ හෙනම කට්ටක් කාලා පිස්තෝලයක් කරගෙන. දැන් එන්න දෙයි තුවක්කු තුනකුත් උස්සගෙන. මට නම් හිතා ගන්න බෑ බං. එක එක පාරවල් තියෙනවනේ. බඩි පෙළ දිගේ යන්නත් පුළුවන්. ඉස්සරහින් යන්නත් පුළුවන්. මේ පැත්තෙන් හෝල් එකකුත් තියෙනවා. මචං අපි ආවේ දැන් පාකින් ලොට් එකේ දන්නේ. පාකින් ලොට් එක තියෙන්නේ උඩ ටිකේ නෙවෙයි. කියන්නේ පොළව යට හරියද? ඉතින් මට නම් හිතෙන්නේ බම් මේක හදන්න දාපැත්තක්ද ඔය තාම මේ පැත්ත හදලා නැහැ. පට්ට ලොකු ඉස්පිරිතාලයක් යන්නේ. මට හිතෙන්නේ මේ පඩි පෙළ උඩින් නැගලා ගියොත් හරි බං. මට නම් හිතෙන්නේ එහෙමයි. ඔව්නේ. මේ පොළොව යට කියන්නේ උත්තේ යන්නේ බෑ. එහෙනම් යමන්කෝ. ඒ ලහියා මේ වරෙන් මං හිතන්නේ මේ පැත්තේ යන්න පුළුවන්. ඉමර්ජන්සි රූම් එකේ පඩි පෙළ නැග්ගම මං තියෙන්නේ. ඕම තමයි බං. මේ එන උඹලා දෙන ඵලයල්ලා උට්ට. කෝ බං ඒකට කම්පියුටර් රූම් එක මං කොහොමද ඒක හොයාගන්නේ? අඩේවල් ලයියා කම්පියුටර් රූම් එක තියෙනවා බං. මේ බලංකෝ. ටිකරයක් අලවලා තියෙනවා මෙතන බලංකෝ. අම්මට සිරි මේ තියෙන්නේ බං. අඩෝ කසුන මේ තියෙනවා බං. හොස්පිටල් මේන් කම්පියුටර් රූම් is ahead. මේ හෝල් එකේ ඉස්සරහට ගියාම කම්පියුටර් රූම් එක තියෙන්නේ බං. එහෙනම් හරිනේ. ටට්ටක් ගාලා ගිහිල්ලා උඹලා ගිහිල්ලා සුන්න වගේ වා මං ගිහිල්ලා මේ ෆුටේජස් ටික මකලා දාන්න. අඩෝ සුපිරි බං. මේ රන්දිය වරෙන්කෝ. අපි උට්ට ගිහිල්ලා සුන්න වරන් එමු. එහෙනම් පරිස්සමෙන් මචං ඈ. ගිහිල්ලා වැඩේ කරලා වරෙන් පාකින් ලොට් එකට. හරි මචං එහෙනම් උඹලා පරිස්සමෙන් ඈ. වැඩේ කරලා වරෙන් පාකින් ලොට් එකට මාත් ඇවිල්ලින්න. මංජුවා ඇමතුමා කියන්න ඇයි අපිට එකපාර කතා කරේ? එකපාර දෙපාර නෙවෙයි යකෝ. කොටියාගොඩ සුන්න ගැන ලොකු හොඩුවක් ඇවිල්ලා තියෙන්නේ. මට දැන් පොඩ්ඩේටනින් කෝල් එකක් ගත්තා. ගත්තේ ගුණපාල. ගීමෙත්. ඔව් සර් කියන්න. ගීමෙත් ඔබ දන්නවනේ වෑන් එකේ ඕනි තරම් ආයුධ ඇති. ඕනිම ආයුධ පාවිච්චි කරපන්. ගිහිල්ලා මුලින්ම ගුණපාලය හොයපන්. ගුණපාලයා මැරිලා ඇති. ඌ වටේ තියෙන CCTV චෙක් කළා උඹලට කොටියාගොඩ සුන්න ගියපු තැන ගැන ගන්න පුළුවන්. ගිහිල්ලා කොටියාගොඩ සුන්නයි ගිසෙට් එක කුදලන් වරේ මරන්න එපා. මේක හොඳට මතක තියාගනි. උඹලට උන් අහුණාම උන් අවතක්සේරු කරන්න එපා. උන් හතර දෙනා පට්ටම වැඩකාරයෝ. උඹලා පොල් එලි ගහනවා වගේ ලෙලි ගහයි. ඒකින්ද උන්ගේ පරිස්සම් වියන්. ඔක්කොම වැඩකාරයෝ. උත්තර ඉන්න දරුණුම් පොර තමයි කසුන් කියන්නේ. උගේ පරිස්සම් වියන්. සර් ගුණපාල කිව්වේ 68 ගුණපාලනේ. ඔව් ඌ තමයි. ඕකේ සර්. ගිහිල්ලා අපි වැඩේ කරන්න.
පොලිස් කාරයෙක් ඉන්නවනේ. මූණන් නිදිද කොහෙද? ෂේප් එක ගිහිල්ලා මගේ වැඩේ කරන් එන්න ඕනේ. නිකම් මිනි මරණ එකේ තේරුමක් නැහැනේ. තෝ කවුද? අම්මට සිරියකෝ තුවක් වන්නේද? ආයිද බිමට දාපන් අතූසපන් උඹ කවුද? මූ ඇරනවානේ අක්කෝ. පත් දැන් කරන්නේ ෂේප් එකේ පගාවක් දීලා මූ යවා ගන්න ඕනේ. මූණක් කරන්නේ මොකද ජොබ් එකනේ. සර් වැඩි දඟලන්න ඕනේ නෑනේ. සර් ඕනි ගණක් යනවා ඕනි ගණක් දෙන්න. සර් මං ආවේ නෑ කියලා හිතා ගන්න මං ඕනේ CCTV ෆුටේජ් උනම් මකලා දාන්න. තෝ හිතුවද පරබල්ලුම කුන් කන පොලිස් කාරයෙක් කියලා? තොට මම බුදු අම්මෝ මූ කතා කරනවත් දුන්නේ නෑනේ වෙඩි තියන්න හැදුවනේ. උඹ වෙඩි තිබ්බොත් මම මැරෙනවා. මං ඊට කලින් ඉතින් උඹට වෙඩි තියන්න ඕනේ. මොනව කරන්නද? පව් වැඩේ මොනවා වුණත්. හලෝ අපේ මේ ඇමත්තුමානේ කියන්න ඇමත්තුමා මොකක්ද වෙන්න ඕනේ? හදිස්සියක්ද? කිසි හදිස්සියක් නෑ වයිසි මහත්තයා. වයිසි මහත්තයාට මම මේ කතා කරේ පොඩි කාරණයක් දැනගන්න. දැන් කතා කරන්න පුළුවන් දන්නේ නෑ නේද? කියන්න ඇමත්තුමා. අපිට ඉතින් මොන වැඩද? අපි ඔය ඉතින් මේ පුටුවල දාලා තියෙන ඇමත්තුමාලා ප්‍රශ්න විසඳන්නනේ. කියන්න. මොකක් හරි ඇමත්තුමා දුන්න මර්ඩර් කේස් එකක් යට ගන්නද නැත්තම් කුඩු හරි මොනවා හරිද? පිස්සුද මිනිහෝ? ඔවා ෆෝන් එකේ කතා කරලා කමන්නේ. කාටවත් ඇහෙන්නෙම කියනව නෙවෙයි. ඒක නෙවෙයි මම මේ කතා කරේ කොටියාගොඩ මොකක් හරි මර්ඩර් එකක් වුණාද? දැන් මීට පැය භාගකට විතර කලින් පැය භාගයට කලින් ඇමත්තුමා පැය භාගයට කලින් මර්ඩර් එකක් වුණා තමයි. කොටියාගොඩ මේ ගුණපාල කියලා මිනිස්සෙක් මරලා තියෙන්නේ. මම ඉස්සයි කෙනෙකුයි සාජන් කෙනෙකුයි යවුවා වැඩේට. මූ මරලාද? මම මේ කෝල් එක ගත්තත් ඒක අහගන්න. වයිසි මාත්‍යාට මට කියන්න ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා. මම දන්නවා මේක වයිසි මාත්‍යාට මම කිව්වට පස්සේ වයිසි මාත්‍යා මට මේකට සපෝට් එක දෙනවා කියලා. එහෙම දුන්නේ නැතොත් ඉතින් ගන්න විදිහත් මම දන්නවා. ඇමත්තුමා විහිළු කරනවද? ඕනි දෙයක් කියන්න ඇමත්තුමා. ඕනි දෙයකට ඉතින් ඇමත්තුමාට මම ඉස්සරලා සපෝට් එක දුන්නානේ. කියන්න ඇමත්තුමා. ඕනි දෙයක් කරලා දෙන්නම්. මොකද්ද වෙන්න ඕනේ මගෙන්? හරි. කෙරෙන්න ඕන දේ ගැන මම කියන්න. ඊට කලින් දැන් කෙරෙන්න ඕන දේ ගැන කියන්න. ඔබ දැන් යව්වනේ සාජන් කෙනෙකුයි එස්ఐ කෙනෙකුයි මර්ඩර් එක බලන්න. උන්ට කියලා ඒ වටේ තියෙන CCTV ෆුටේජස් ඔක්කොම ගන්න ඕනේ. ඔක්කොම අරගෙන උඹට ආවඩවස් මට ඒවා. ඕක සුළු දෙයක් නැමත්තුමා. හරි මම එවන්නම්කෝ. ඇමත්තුමා දැන් කෙරෙන්න ඕනි දේ මොකද්ද? ඔබ හොඳටම දන්නවනේ මීට අවුරුදු 6කට විතර කලින් හිටියේ පාතාල් නායක සුනිල් ඌගේ සෙට් එකයි උඹලා ඉස්සර අඬාගෙන පිටිපස්සෙන් ගියේ මතකයිනේ? ඔව් ඉතින් ඇමත්තුමා අඬාගෙන පිටිපස්සේ යන්නේ ඉතින් ඇමත්තුමාගේ වයසි මාත්‍යා ඔය කතාව නැවැත්තුව නම් හරි නේද? ඒ අවුරුදු 6කට කලින්නේ දැන් එහෙම නෑ. වයිසි මාත්‍යාලා DIGලා හිතන් හිටිය ඔක්කොම සුන්නගේ සෙට් එකයි පරලෝ ගියා කියලානේ. එහෙම නෑ වයිසි මාත්‍යා. ඌ තාමත් ඉන්නවා. ඌ දැන් මේ දවස්වල කරගියට එනවා වැඩි. ඌව මරන්න මට ඕනේ. ඌගේ සෙට් එකයි චුත කරන්න ඕනේ. ඌගේ පවුලට උනා වගේම ඌවත් මරලා දාන්න ඕනේ. සුන්න තාම ඉන්නවද ඇමත්තුමා? ඌ මැරුණා කියලා හිතුවේ. ඌ තාම ඉන්නවද? ඌ මරන්න නේද?
සුන්නම් මරුමතු මරු මරම් නෙමේ මිනිියෝ මොකත් අවසි ගැහෙන්නේ බය වුණාද යකෝ කොටියාගොඩ සුන්නවයුගේ සෙට්ටකයි චුත කරන්න ඕනේ සත්ති දෙකක් යන්න කලින් සුන්නගේ සෙට් එකේ කෑලි මට කළුවගේ පාලන බලන්න ඕනේ ඕයිසි මහත්තයා මට කළුවගේ පාලන බලන්න ඕනේ